මෙම සංසිද්ධිය ආලෝකයේ වර්තනයේ සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සංයුක්ත ප්‍රතිඵලයකි. ඒ අනුව රාත්‍රියේදී මෙම වාහන පසුපස ආලෝක ලාම්පු වලට ආලෝකයේ පතිත වන විට පළමුව එහි ඇති විනිවිද පිරෙන ආවරණය හරහා ආලෝකයේ වර්තනය වේ. ඉන්පසුව ලාම්පුවට ඇතුළු වූ ආලෝක කදම්බය එහි ඇති ඉතා කුඩා ප්‍රිස්ම වෙන ව්‍යුහ හරහා වර්තනය වේ. එහෙත් මේවා නිර්මාණය කර ඇත්තේ එම පතිත ආලෝකය අවධි කෝණය ඉක්මවා පතිත වන ආකාරයටයි. එම නිසා මෙහිදී ආලෝකය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වේ. ඉන්පසු ආලෝකය තවත් කිහිප වරක් ලාම්පුව තුළ තීව්‍රතාව අඩු නොවී පරාවර්තනයට ලක්වේ. එමගින් ආලෝක කදම්බේ දිශාව වෙනස් කරමින් ආලෝකය ලාම්පුවට පතිත වූ දිශාවට සමාන්තරවම නැවත ලාම්පුවෙන් ආලෝකය පිට කරයි. එම නිසා මුලින් ලාම්පුව වෙත ආලෝකයෙන් නිකුත් කළ ප්‍රභවයේ දෙසටම නැවත ආලෝකය ගමන් කරයි. මෙම සිදුවීම නිසා එම නිරීක්ෂකයාට මෙම ලාම්පු නොදැල්වුණද ආලෝකයේ පරාවර්තනය නිසා ඉතා දීප්තිමත් දැල්වනුවෙන් දිස්වේ.